හැමෝම ආදරෙන් පිළිගන්න මොනිකාස් කිචන් YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ බණ්ඩක්කා අල සහ බණ්ඩක්කා. ඉතින් මේක රසවත් බණ්ඩක්කා කරියක් වගේ. ඉතින් මේක පොල් කිරි නැහැ. මේක වතුර දාලා හැදුවේ. ඉතින් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මේ අරාබි ක්‍රමයට තමයි මේක හැදුවේ. මෙන්න මේ විදිහට මං ජිජර් එකක් ගත්තා. ඊට පස්සේ මං තෙල් එකතු කරගත්තා. තෙල් රත් වුණාට පස්සේ අපි එකතු කරගන්නවා බණ්ඩක්කා. මම බණ්ඩක්කා ටික පොඩ්ඩක් බැදිලා ගොඩාක් බැඳෙන්නේ නෙමෙයි. ටිකක් බෙදලා වගේ ගන්නවා දෙපැත්ත පෙරලා. එතකොට මේ බණ්ඩක් එක හරිම රසවත් වෙනවා. ඉතින් ඒ ටික බෙදලා දැන් විනාඩි 10ක් වගේ ගොඩාක් 10කුත් නෙමෙයි ඊට අඩු ප්‍රමාණයක් බෙදුණා. ඒ ටික අයින් කරලා ඒ තෙල් එකටම අපි එකතු කරගත්තා. අබ ඊට පස්සේ සූදුරු මම එකතු කරගත්තා. ඊට පස්සේ එනසාල කුරුඳු පොත්තක් සුදු ලුණු ලොකු සුදු ලුණු ගෙඩියක් මම මේ විදිහට තලාගෙන තියෙනවා. ඊට පස්සේ දිගට කපාගත්ත බීලුණුත් මම එකතු කරගත්තා. මේ ටික හොඳට තෙලේ ටෙම්පරාදු වුණාට පස්සේ කරපිංචත් මම එකතු කරගත්තා. ඊට පස්සේ අපි දැන් 3-5 ටික එකතු කරගමු. කහ 3-5 කුඩු මම මේකට එකතු කරගත්තා. පරපිකා සහ මිරිස් කුඩු. ඊට පස්සේ ගම් මිරිස් කුඩු. ඉතින් මම පරපිකා එකතු කරගන්නේ පොඩ්ඩක් පාට වෙන්න ඕන. හන්දා මම ලුණුත් එකතු කරගත්තා. ඊට පස්සේ තක්කලි ගෙඩියක් බෙන්ඩර් කරගෙන එකතු කරගන්නවා. මේකට මෑජුන් තොමොත් දාන්නේ නැහැ. තක්කලි සෝස් කියන්නේ ඒක තමයි මෑජුන් තොමොත් කියන්නේ. ඉතින් දාන්නේ නැහැ. ඉතින් ඔයාලට කැමති නම් එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම උණු වතුර ටිකක් එකතු කරගත්තා. එකතු කරගෙන මෙන්න මේ විදිහට පොඩ්ඩක් විනාඩි 10ක් විතර පැහුණාට පස්සේ වතුර එක ඊට පස්සේ තමයි අර බෙදගත්ත බණ්ඩක්කා ටික එකතු කරගත්තේ. ඉතින් මේක අර පාට එකතු වුණේ මම බරපිකා එකතු කරගත්ත හන්දා. ඉතින් තක්කලි තෝස් දැම්මේ නැති හන්දා බරපිකා දැම්ම ටිකක් පාට වෙන්න ඕන. හන්දා ඊට පස්සේ අලත් එකතු කරගත්තා. අල පොඩිවට කපාගෙන ඊට පස්සේ අල බණ්ඩක්කා මේ විදිහට හොඳට මද ගින්නේ තැම්බෙන්න තියලා මෙන්න මේ විදිහට තමයි අපේ බණ්ඩක්කා එක. ඉතින් මේ විදිහට හරි රසයි. ඇත්තටම හදලා බලන්න. එහෙනම් මොනිකාස් කිචන් YouTube channel එක subscribe කරලා තියාගන්න, comment කරන්න, share කරන්න, like කරන්න. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි.